හලෝ ඉතින් කොහමද බොක්කලා ඔයගොල්ලෝ පටන් ගද්දිම දැක්ක මගේ මයික් ඕෆ් වෙලා තිබ්බේ මේ ඉන්ට්‍රෝ එක ගන්න හැදුවේ කතාවක් කියාගෙන මේ වැඩේ හරි ගියේ නෑ හරිනේ දොර වැහුණා හරි දොර වැහුණා මම මේක මං මොන්සලේ ටිකක් ඉන්නවා මේ ට්‍රේඩ් එකක් දාලා නෙමෙයි ගේම් එකෙන්ම හැදුවේ ඉතින් මේ මම කියන්න ගියේ මම දැක්ක එකපාරටම මේ මම දැක්කා රුයින් නෙද පෝටල් එකක් තියෙනවා හරිද රුයින් නෙද පෝටල් එකට ළඟට ගියාම මේ මගේ තියෙන මොලේ වැඩි ගමන මම ඒකට ලාවට වතුර බකට් ඇදුවා ඊට පස්සේ බ්ලැක් ස්මිත් ගෙදර තිබ්බ මේ ඔබ්සිඩියන් ටිකක් අරගෙන මේ ගිහින් ඒකට වතුර හැදුවා හරිද ඊට පස්සේ ඒ ඔබ්සිඩියන් වලින් පෝටල් එක හැදුවා දැන් පෝටල් එක පත්තු වෙන්නේ දුක තමයි සංසාරේ බං හරිද මෙන්න මෙතන ලාවක් තියෙනවා පාපා ලාව වලට වැටේ හරිය ඉතින් මේකේ නෑ ප්‍රශ්නයක් බං හරි දැන් මට කරන්න තියෙන්නේ එකම එක වැඩයි පෝටල් එක තියෙන බ්ලොක් දෙකක් ගලවන එක එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන් නේද මේ රුයින් නෙද පෝටල් එකේ තිබ්බා මේකක් ඒකත් අරගත්තා මම එද රෙකෝඩින් දාලා තිබ්බ රෙකෝඩ් වෙලා නෑ දැන් මේකේ වැරද්ද මොකක්ද කියලා ඔක්කොටම කලින් මට වයි බං අද වයි ඒක ගැන හිතන්න එපා මම මේක දැන් කඩන්න තමයි හදන්නේ බං කැඩේද සීරීමක්වත් වෙලා නෑ නේද කැඩෙන්නේ නෑ බං හරි මම තේරුම් ගත්ත කැඩෙන්නේ නෑ කියලා ඒක ඉතින් අද මං ගෙදර හදන්න බඩු එකතු කරන්න තමයි හිතුවේ ඒත් මේක නිසා මම හිතනවා කමන්නේ මුලින්ම ගෙදර හදන්න බඩු එකතු කරනවාද ඉතින් මොකද මේක හදන්න හැටි දැනගන්න ඕනේ නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් හදා දෙන්න සබ්ස්ක්‍රයිබර්ස් 50 උන ගමන්ම මම මොකද කරන්නේ ඔයාලට දෙනවා බං හදලා හරි අපි මෙතන පෝටල් එකක් කරමු නැත්තම් තාම බලන්න හරි එල උස ඇතිනේ ලොක් ඉවරයි ගැම්මට අපේ එක්ස් එකක් තිබිලා ඒක මෙහෙම කරා හිතන්න එපා ඒ මොකද්ද කරේ දන්නවද මම මේ ඕන් නැති හින්දා ඒක මෙව්ව කරා අර මෙතන වතුර තියනවා නේද හරි දැන් වතුර ගත්තා මම මේ ස්පීඩ් රන් හැකියාව ප්‍රදර්ශනය කරන්න යන්නේ බං අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් හදාගන්න හරි බං දැන් ආයෙ වතුර හොයාගන්න ඕනේ නැත්තම් සැරෙන් සැරේ වතුර ගන්න ගියාම කරදරයි
හරි බං වටෙන් පිටින් සද්ද එනවා ගණන් ගන්න එපා. අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් හදාගත්තා. දැන් නම් බඩගිනි. බඩ පිරුණා රත්තරනේ. දැන් මේකේ මැදින් ගන්න ඕන වතුර ටික. මැදින් අරගෙන මෙහෙම දාන්න. එහෙම දාලා අම්බෝ එහෙම දාලා දැන් එතෙන්ට ලාවාලන. හරි සිම්පල් වැඩේ හරි. වැඩේ රේසී වාසී සරලයි කාර්යක්ෂම. හරි වැඩේ ගොඩ. දැන් අපි මුලින් ලාව හලලමු. දුර්මන්. වා මොකක්ද ඒ උනේ? පිගෙස් එකක් නෑ බොක්ක. දුක තමයි සංසාරේ. මම දැන් කොහොම හරි මෝඩ ඉපටුවෙක් වගේ ගේම ගහලා මේක හදනවා. හරිද? හරි බං මේක කඩා ගන්න නම් පුළුවන් ඉක්මනටම. වැඩේ කලින් විදියටම කරමු බං. බොරුවට දන්නේ නැති මගුල් කරන්න කියලා හොදලා. ඇයි බං එහෙම මං එච්චර බුද්ධිමත්? මගේ මොලේ ගැන කොහොමද ඔයගොල්ලන්ට කියන්න තියෙන වචන ගැන මට කියන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට් දාන්නේ නැහැ ගොඩක් කට්ටිය. මං පව් බං. හරි බං දැන් මේකත් හරිය නැති වුණා. මම නම් කනවා. කන මරාගෙන කනවා. නියමයි වැඩේ සම්පූර්ණයෙන්ම සාර්ථක ලෙස නිම වුණා. නොට් චැපල් එකක් තියෙනවා. ටින් හරි ලස්සනයි නේද? හරි අපි මේක කොහොම හරි කරමු. එම්මට කෑම අර්බුදයට తాවකාලික විසඳුමක් ගන්න. ඔන්න ඒක තමයි විසඳුම. ඒ මල්ලි. තෝ ගිනි ගන්නෑ తాවකාලිකව අපි නිදර යන වැඩේ නවත්තමු. එතකොට මම විනාඩි 9ක වීඩියෝ එකක් කරලා කිසිම තේරුමක් නැහැ. දැන් රෑත් වෙනවා මේ මම දැන් මොකද කරන්න ඕනේ? අපි తాවකාලිකව නිදර යන වැඩේ පස්සට දාමු. ඊට පස්සේ අනිත් එක තමයි මේවා. ලස්සනයි බා. මං කලින් කිව්වා වගේ මේක දැනගන්න ඕනේ නම් මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් හදා දෙන්න. අනිවාර්යෙන්. අප්පා නිදා ගන්නත් බෑ. හරි ඉතින් අපි නිදා ගන්න පුළුවන් වෙනකන් කතාවක් දාමු නේද? දැන් ගෙයක් හදා ගන්නත් ඕනේ කොහොම හරි.
දෙයක් හදන්න බඩු එකතු කරනවා. අපි මේ ඩාර්ක් කෝකුයි පේල් බයෝ මේකකුයි හොයාගන්න ඕනේ. පේල් ගාඩන් එකක් හොයාගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ මේ සීට් එකේ පේල් ගාඩන් එකක් තියෙනවද යන්න ළඟ පාත දන්නවා නම් පේලුයි මෙව්වයි හොයාගන්න ඕනේ. ආතාරිය අමුතු. තවම නිදා ගන්න බෑ. අම්බෝ නූලෙන් නිදාගත්තා. හරි එහෙනම් මං ගියා.